මේ ඔයාලා දකින්නේ කැලිෆෝනියාවේ වැංගබර්ඩ් ගුවන් හමුදා කඳවුරෙන් ගුවන්ගත කරන ෆැල්කන් 9 රොකට් එක. මේ විශේෂ ගුවන්ගත කිරීම කැලිෆෝනියාවේ රාත්‍රී අස පුරාම හරිම අපූර්ව දර්ශනයක් මවලා තියෙනවා. රොකට් ගුවන්ගත කරන එක කියන්නේ හැමදාමත් හරිම ආකර්ශනීය දෙයක්. ඒත් ඉඳලා හිටලා මේ වගේ ඇස් අදාහගන්න බැරි අපූර්ව දර්ශනයක් අපිට දකින්න ලැබෙනවා. ඒත් කොහොමද මේ වගේ අසාමාන්‍ය දෙයක් සිද්ධ වෙන්නේ? මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ට්වයිලයිට් ඉෆෙක්ට් එහෙමත් නැත්නම් සන්ධ්‍යා ආචරණය කියලා හඳුන්වන සංසිද්ධියක් ගැන. ඒ වගේම මේකට හේතුව මොකක්ද? ඇයි අපිට මේක නිතරම දකින්න ලැබෙන්නේ නැත්තේ කියලාත් අපි බලමු. ට්වයිලයිට් ඉෆෙක්ට් එක ඇති වෙන්න නම් අදාළ රොකට්ටුව ගුවන්ගත කරන්න ඕන ඉර පායන්න විනාඩි 30කට විතර කලින්. එහෙමත් නැත්නම් ඉර බැහැලා විනාඩි 30කට විතර පස්සේ. රොකට්ටුව රාත්‍රී 4ට නැගගෙන යනකොට ඒක ටිකෙන් ටික පෘථිවිය සෙවණැල්ලෙන් මිදෙන්න පටන් ගන්නවා. එතකොට පෘථිවියෙන් තවත් වැහිලා නැති ඉහළහසේ තියෙන සූර්යාලෝකය රොකට්ටුවෙන් පිටවන දුම් වලාවේ වදිනවා. පොළවේ ඉඳන් බලන් ඉන්න කෙනෙකුට Taman වටේම අඳුරයි. ඒත් රොකට්ටුවේ දුම් වලාවට එළිය වැටිලා තියෙන නිසා ඒක අඳුරු වහසේ හොඳට කැපිලා පේනවා. රොකට්ටුව තවත් ඉහළට යන්න වායුගෝලීය පීඩනය අඩු වෙනවා. මේ නිසා රොකට්ටුවෙන් පිටවන දුමාරය විශාල ප්‍රදේශයකට පැතිරිලා යනවා. ඉහළහසේ තියෙන සුළං පාරවල් නිසා මේ දුම් වලාවත් කිරළ මූඩයක් කරන ඉස්කුරුප්පුවක් වගේ හැඩයට කැරකෙනවා. ඒ වගේම දුම් වලාවේ තියෙන කුඩා අංශු සූර්යාලෝකය විවර්තනය කරලා තැඹිලි සහ නිල් පාට වර්ණ ඇති කරනවා. මේ නිසා මේ දර්ශනය තවත් ලස්සන වෙනවා. ට්වයිලයිට් ඉෆෙක්ට් එක ඇති කරන රොකට් ගුවන්ගත කිරීම හරිම දුර්ලභයි. 1958 ඉඳන් වැංගබර්ඩ් වලින් මිසයිල් සහ රොකට් 1800කට වඩා ගුවන්ගත කරලා තිබුණත් ඒ වගේම මේ ට්වයිලයිට් ඉෆෙක්ට් එක ඇති වෙලා තියෙන්නේ බොහොම ටිකකදී විතරයි. මේ සංසිද්ධිය අපූර්වම උදාහරණයක් මෑතකදී ගුවන්ගත කරපු ෆැල්කන් 9 රොකට්ටුවකදී දකින්න ලැබුණා. මේ ගුවන්ගත කිරීමේදී රොකට්ටුවේ පළමු අදියර සහ ෆෙයාරින් කොටස් දෙක දෙවෙනි අදියරෙන් වෙන්වන හැටි ට්වයිලයිට් ඉෆෙක්ට් එක නිසා අපිට පැහැදිලිව බලා ගන්න පුළුවන් වුණා. පළමු අදියරෙන් පිටවන පොඩි දුම් පිපිරීම තමයි ක්ලෝඩ් ගෑස් තෙරපුම් පද්ධතිය. මේවා පාවිච්චි කරන්නේ රොකට්ටුව නිවැරදි දිශාවට හරවන්න. මීට කලින් 2017 දී කරපු SpaceX ගුවන්ගත කිරීමක් වෙලාවෙත් මේ වගේ දර්ශනයක් අහසින් නිර්මාණය වුණා. ඒ වෙලාවේ කැලිෆෝනියාවේ හුඟක් දෙනෙක් පිටසක්වල ජීවෙන් ආවා කියලාත් මිසයිල් ප්‍රහාරයක් එල්ල වෙනවා කියලාත් වාර්තා කරලා තිබුණා. The observers in California to report UFO sightings and missile attacks. Bro, the world's about to end, bro. Aliens. What the fucking is this? ඉතින් මේ සන්ධ්‍යා කාලයේ කරන ගුවන්ගත කිරීම දුර්වල දෙයක් වුණත් ඒවා අපේ පෘථිවියේ තියෙන සුන්දරත්වය අගය කරන්නත් අභ්‍යවකාශ ගමන් කියන්නේ කොතරම් පුදුමාකාර දෙයක්ද කියලාත් අපට මතක් කරලා දෙනවා. ට්වයිලයිට් ඉෆෙක්ට් එක සිද්ධ වෙන හැටි ඔයාලට තව ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එතකොට අභ්‍යවකාශය ගැන තවත් දේවල් ඉගෙන ගන්න අපේ කතා බහට ඔයාලටත් එකතු වෙන්න පුළුවන්. වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.